ඔයාගේ මම ප්‍රශ්නයක් අහන්නම්. ලෝකයේ සොෆ්ට්වෙයාර් එන්ජිනියර්ස්ලාට ඉහළම වැටුප් ගෙවන රටවල් මොනවද කියලා ඇහුවොත් ඔයාගේ මතකයට එන්නේ මොන රටද? ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, නැත්නම් ඕස්ට්‍රේලියාව? හැබැයි අද අපි කතා කරන්න යන්නේ ගොඩක් ශ්‍රී ලාංකික ඩිවෙලොපර්ස්ලාගේ රේඩාර් එකෙන් පිටත තියෙන රටක් ගැන. ඒ තමයි ඊශ්‍රායල් කියලා කියන්නේ. ලෝකයේ ස්ටාර්ට්අප් නේෂන් කියලා හඳුන්වන මේ පුංචි රට Google, Microsoft, Apple, Nvidia, Amazon සහ තවත් ලොකු ටෙක් කම්පැනිස් රැසක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් මධ්‍යස්ථාන තියෙන ටෙක්නොලොජි පවර් හවුස් එකක් තමයි මෙන්න මේ ඊශ්‍රායල් කියලා කියන්නේ. ඒ නිසාම අද ලෝකයේ දක්ෂ සොෆ්ට්වෙයාර් එන්ජිනියර්ස්ලාට ඉහළම වැටුප් කටින් එජ් ටෙක්නොලොජිස් සහ චැලෙන්ජින් ප්‍රොජෙක්ට්ස් ලබා දෙන රටක් බවට ඊශ්‍රායල් පත් වෙලා තියෙනවා. හැබැයි මෙතනින් තමයි ඇත්තම ප්‍රශ්නය පටන් ගන්න. ශ්‍රී ලංකාවේ ඉඳගෙන සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක්ට ඊශ්‍රායල් වල IT ජොබ් එකක් හොයාගන්න ඇත්තටම පුළුවන්ද කියන කාරණේ. ඒකට උත්තරේ තමයි ඔව්. හැබැයි ඒකට හරි ස්ට්‍රැටජි එකක් ඕන. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඊශ්‍රායල් වල සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් ජොබ්ස් හොයාගන්නේ කොහොමද? ඇප්ලයි කරන්න හොඳම වෙබ්සයිට්ස් මොනවද? කම්පැනිස් බලාපොරොත්තු වෙන ස්කිල්ස් මොනවද? ඒ වගේම ගොඩක් අය නොදන්න රියැලිටි එක ගැනත් අද මම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මුලින්ම අපි තේරුම් ගන්න ඕන ඇයි ඊශ්‍රායල් වලට මෙච්චර ටෙක් කම්පැනිස් එන්නේ කියලා. ඊට ප්‍රධාන හේතුව තමයි ඉනෝවේෂන් එක කියලා කියන්නේ. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, සයිබර් සිකියුරිටි, ක්ලවුඩ් කම්පියුටින්, හෙල්ත් ටෙක්, SaaS ප්ලැට්ෆෝම්ස් මේ හැම අංශයකටම ඊශ්‍රායල් වල ස්ටාර්ට්අප් සහ ටෙක්නොලොජි කම්පැනිස් ලෝක වෙළඳපොළට නිෂ්පාදනය හදනවා. ඒ නිසා කම්පැනිස් බඳවගන්නේ ඩිග්‍රී එක බලලා විතරක් නෙමෙයි. ඔවුන් බලන්නේ මේ ඩෙවලොපර්ලට ඇත්තටම ප්‍රොඩක්ෂන් ලෙවල් සොෆ්ට්වෙයාර් බිල්ඩ් කරන්න පුළුවන්ද කියලා. ටීම් එකක් එක්ක වැඩ කරන්න පුළුවන්ද? ප්‍රොජෙක්ට් සෝල්ව් කරන්න පුළුවන්ද? ඒ නිසා ස්කිල්ස් තමයි වැදගත්ම දේ. හැබැයි ස්කිල්ස් තිබුණා කියලා විතරක් ජොබ් එකක් හම්බ වෙන්නේත් නැහැ. ජොබ් එක හොයන්නත් ස්ට්‍රැටජි එකක් තියෙන්න ඕන. ඉතින් ඊළඟ කොටසේ මම ඔයාට 2026 දී ශ්‍රී ලංකාවේ ඉඳගෙන ඊශ්‍රායල් IT ජොබ්ස් හොයන්න පුළුවන් වෙබ්සයිට්ස් 4ක් පෙන්වනවා. ඒ අතරින් රෙක්රූටර්ස්ලා වැඩියෙන්ම භාවිතා කරන ප්ලැට්ෆෝම්ස් මොනවද කියලාත් බලමු. මම ඊශ්‍රායල් වල සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් ජොබ් එකක් හොයනවා නම් පළවෙනියටම යන්නේ LinkedIn එකට. හේතුව සරලයි. LinkedIn කියන්නේ ජොබ් වෙබ්සයිට් එකක් විතරක් නෙමෙයි. රෙක්රූටර්ස්ලා දිනපතා ටැලන්ට් හොයන ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එකක්. ඒ නිසා LinkedIn ප්‍රොෆයිල් එක තමයි ඔයාගේ ඩිජිටල් CV එක. ඔයා ජොබ් සර්ච් කරන්න කලින් මේ දේවල් හදලා තියාගන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම කියනවා නම් ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක්, හොඳ හෙඩ්ලයින් එක, about section එක, projects, experience, GitHub link එක, portfolio website එක, certifications. ඊට පස්සේ ඔයා software engineer, back-end developer, DevOps engineer, AI engineer වගේ keywords දාලා location එක Israel කියලා search කරන්න. දෙවෙනි platform එක තමයි Well-Found කියලා කියන්නේ. කලින් මේක Angle List කියලා තමයි හැඳින්වුනේ. මේ platform එකේ විශේෂත්වය තමයි startup companies ගොඩක් මේක භාවිතා කරනවා. startup company එකකට යන එකේ වාසි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාට cutting edge technologies එක වැඩ කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. දෙවෙනි එක තමයි සමහර ස්ටාර්ට්අප් ඉන්ටර්නැෂනල් කැන්ඩිඩේට්ස් ලටත් සලකා බලනවා. හැබැයි ස්ටාර්ට්අප් ඉන්ටර්විව් ප්‍රොසෙස් එක ටිකක් අභියෝගාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා කෝඩින් ස්කිල්ස් හොඳ වෙන්නත් ඕන. මේක තමයි ගොඩක් අය මගහරින ඔපචුනිටි එක. හිතන්න Google එකේ career page එක, Microsoft එකේ career page එක, monday.com, Wix, Checkpoint, SimilarWeb වගේ companies වල office career pages මේ වගේ job publish වෙන්නේ directly. job orders වලට එන්න කලින් සමහර අවස්ථාවල මේවල openings දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා කැමති companies කිහිපයක් තෝරගෙන ඒවායේ career pages සතියකට වතාවක් check කරන්න පුරුද්දක් හදාගන්න අමතක කරන්න එපා. අන්න ඒ හරහත් ඔයාට job එකක් හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්තිම platform එක තමයි Indeed Israel කියලා කියන්නේ. මේකේ local companies වගේම international companies වල jobs publish වෙනවා. හැබැයි මෙතනින් apply කරනකොට ගොඩක් අය කරන වැරද්දක් තියෙනවා. එක resume එකම job 1000කට විතරයි යවනවා. ඒක කරන්න එපා. හැම job description එකක්ම කියවලා ඒකට ගැලපෙන skills resume එකේ highlight කරන්න අමතක කරන්න එපා. ඒකෙන් recruiter කෙනෙක් resume එක බලන අවස්ථාව වැඩි වෙනවා. ඉතින් ඊළඟ කොටසෙන් බලමු 2026 දී Israel companies වල වැඩිපුරම බලාපොරොත්තු වෙන technical skills මොනවද කියලා. හරි, දැන් ඔයා දන්නවා jobs හොයන්න ඕන platforms මොනවද කියලා. හැබැයි මම ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්න. අද recruiter කෙනෙක්
කෙනෙක් ඔයාගේ රිසියුම් එක ඕපන් කරා කියලා හිතමු. එයාට ඔයාගේ රිසියුම් එක බලන්න තියෙන්නේ තප්පර 10ක් විතරයි. ඒ තප්පර 10 ඇතුළත ඔයා ඉන්ටර්විව් එකකට සුදුසු කෙනෙක්ද නැද්ද කියලා තීරණය වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නය මෙන්න. ඊශ්‍රායල් කම්පැනිස් වල බලාපොරොත්තු වෙන්නේ මොන වගේ software engineer කෙනෙක්ද කියලා. ඇත්තම කතාව කියනවා නම් ඔවුන් මුලින්ම බලන්නේ ඩිග්‍රී එක නෙවෙයි. අද ඉන්ටර්නැෂනල් ටෙක් කම්පැනිස් ගොඩක් බලන්නේ මේ ඩෙවලොපර්ට ප්ලැට්ෆෝම් සොල්ව් කරන්න පුළුවන්ද? ප්‍රඩක්ෂන් ලෙවල් කෝඩ් ලියන්න පුළුවන්ද? ටීම් එකක් එක්ක වැඩ කරන්න පුළුවන්ද? අලුත් ටෙක්නොලොජි ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්ද? ඉගෙන ගන්න පුළුවන්ද? මෙන්න මේ වගේ දේවල්. ඒ නිසා ඩිග්‍රී එක හොඳ දෙයක්. හැබැයි ස්කිල්ස් තමයි ඔයාගේ කැරියර් එක වෙනස් කරන එකම දේ. 2026 දී වැඩිම ඉල්ලුමක් තියෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ගැන කතා කරමු. Java, Python, JavaScript, TypeScript, C#, C++. මේ ලැන්ග්වේජස් අදත් ග්ලෝබල් මාකට් එකේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ෆ්‍රන්ට් එන්ඩ් පැත්තෙන් බැලුවොත් React, back end development සඳහා Spring Boot, Node.js සහ .NET මේ ටෙක්නොලොජීස් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් වල නිතරම දකින්න පුළුවන්. හැබැයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක දන්න එක විතරක් අද කාලේ ප්‍රමාණවත් නැහැ. ක්ලවුඩ් ගැන දැනීමත් අනිවාර්යයි. මෙන්න මේව ගැනවත් ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක් තිබුණොත් රෙක්රූටර් කෙනෙක්ගේ අවධානය ගන්න ලේසි වෙනවා. ඒ වගේම Docker සහ Kubernetes වගේ කන්ටේනර් ටෙක්නොලොජීස් ගැන දැනුම තිබීමත් ලොකු වාසියක් වෙනවා. ටීම් එකක් එක්ක වැඩ කරන හැම software engineer කෙනෙක්ම version control කරන්නත් දැනගෙන ඉන්න ඕන. 2026 වෙද්දී AI tools කියන්නේ ලක්සරි එකක් නෙවෙයි. productivity tool එකක් වගේම documentation ලියන්න, ඒ වගේම boilerplate code generate කරන්න, debug කරන්න, test cases හදන්න AI tools භාවිතා කරන developer කෙනෙක්ට වැඩේ වේගයෙන් කරන්න පුළුවන්. AI එක code generate කරා කියලා ඒ කෝඩ් එක තේරුම් ගන්න බැරි ඩෙවලොපර් කෙනෙක් වෙන්න එපා. කම්පැනිස් බලාපොරොත්තු වෙන්නේ AI භාවිතා කරන එන්ජිනියර් කෙනෙක් මිසක් AI මත රඳා පවතින එන්ජිනියර් කෙනෙක් නෙමෙයි. ගොඩක් ඩෙවලොපර්ස්ලා කෝසස් කරනවා, සර්ටිෆිකේට්ස් එකතු කරනවා. හැබැයි GitHub එකේ ප්‍රොජෙක්ට්ස් නැහැ. හිතන්න මම උදාහරණයක් ගන්න. රිසියුම් දෙකක් තියෙනවා. එකක සර්ටිෆිකේෂන් 15ක් තියෙනවා. අනිත් එකේ සර්ටිෆිකේෂන් 5යි. හැබැයි GitHub එකේ එක රිසියුම් එකක රියල් ප්‍රොජෙක්ට්ස් 4ක් තියෙනවා. රෙක්රූටර් කෙනෙක් වැඩිපුරම බලන්නේ මොන එකද? ඔයාම තීරණය කරන්නකො. බොහෝ වෙලාවට රෙක්රූටර් සිලෙක්ට් කරන්නේ ප්‍රොජෙක්ට්ස් දින කැන්ඩිඩේට් කෙනා. ඒ නිසා GitHub ප්‍රොෆයිල් එක ජීවමාන ප්‍රොෆයිල් එකක් කරන්න අමතක කරන්න එපා. readme files ලියන්න, project explain කරන්න, API integration, database designing, authentication, development වගේ practical features ඒකට එකතු කරන්න. දැන් ඔයාට හොඳ ස්කිල් එකක් තියෙනවා. strong resume එකකුත් තියෙනවා. GitHub එකත් හොඳයි. jobs වලට apply කරන්නත් දන්නවා. හැබැයි තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉඳගෙන ඊශ්‍රායල් IT job එකක් ලබා ගන්න එක කොච්චර අමාරුද කියන කාරණය. ඒ ගැන ගොඩක් අය කතා කරන්න කැමති නැහැ. හැබැයි මම ඊළඟ කොටසින් ඒ රියැලිටි එක ගැන අවංකව ඔයාට කියලා දෙනවා. හරි, මේ වෙනකල් අපි කතා කරේ ඊශ්‍රායල් වල IT මාකට් එක ගැන, jobs හොයන වෙබ්සයිට් ගැන, කම්පැනිස් බලාපොරොත්තු වෙන ස්කිල්ස් ගැන. හැබැයි දැන් මම ඔයාට කියන්න යන්නේ මේ වීඩියෝවේ වැදගත්ම කොටස, රියැලිටි චෙක්. මොකද සෝෂල් මීඩියා එකේ ගොඩක් වෙලාවට අපි දකින්නේ ලස්සන පැත්ත විතරයි. ලක්ෂ 20යි පඩිය, විදේශ රැකියාව, ඩ්‍රීම් ජොබ් එක. හැබැයි ඒ පිටිපස්සේ තියෙන අභියෝග ගැන කතා කරන අය ගොඩක් අඩුයි. ඉතින් ඇත්තම තත්ත්වය මොකක්ද? පළවෙනි දේ තමයි ඊශ්‍රායල් වල software engineering jobs තියෙනවා. ඒක ඇත් ටෙක්නොලොජි එක ලෝක මට්ටමේ තියෙනවා. හැබැයි හැම කම්පැනි එකක්ම ඉන්ටර්නැෂනල් කැන්ඩිඩේට්ස්ලා හයර් කරන්නේ නැහැ. සමහර කම්පැනිස් දැනටමත් ඊශ්‍රායල් තුල වැඩ කරන නීතිමය අවසරය පමණක් බඳවා ගන්නවා. තවත් සමහර කම්පැනිස් වල සිකියුරිටි හෝ ඩිෆෙන්ස් සම්බන්ධ ප්‍රොජෙක්ට්ස් තියෙන නිසා එවැනි තනතුරු සඳහා විශේෂ සුදුසුකම් තියෙන ආරක්ෂක පරීක්ෂණ අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක හොඳින් කියවලා තමයි ඔයා ඇප්ලයි කරන්න ඕනේ. දෙවැනි දේ තමයි කම්පිටිෂන් එක කියලා කියන්නේ. ඔයා තරඟ කරන්නේ ශ්‍රී ලංකාවේ ඩෙවලොපර්ලා එක්ක විතරක් නෙමෙයි. ඉන්දියාව, යුරෝපය, දකුණු ඇමරිකාව, ආසියාවේ වෙනත් රටවල් වල ඉන්න ඩෙවලොපර්ස්ලා එක්ක. මේ හැම තැනකින්ම දක්ෂ එන්ජිනියර්ස්ලා එකම පොසිෂන් එකට ඇප්ලයි කරනවා. ඒ නිසා රිසියුම් එක, LinkedIn ප්‍රොෆයිල් එක සහ පෝර්ට්ෆෝලියෝ එක තමයි ඔයාගේ පළමු ඉන්ටර්විව් එක වෙන්නේ. තුන්වෙනි දේ තමයි රිජෙක්ට් වෙන එක සාමාන්‍ය දෙයක්. අද ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් ඔයාට රිප්ලයි නොකලා කියලා ඒකෙන් ඔයාගේ ස්කිල් එක තීරණය වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කැන්ඩිඩේට් පූල් එක විශාලයි. සමහර විට වීසා පොලිසි එක වෙනස්. සමහර විට කම්පැනි
එක ලෝකල් හයරින් එකට ප්‍රමුඛතාවය දෙනවා. ඒ නිසා එක ප්‍රොජෙක්ට් එකකින් හෝ රිප්ලයි එකක් නොලැබුණා කියලා උත්සාහය නවත්තන්න එපා. ඉන්ටර්නැෂනල් කැරියර් එකක් කියන්නේ වාසනාවෙන් ලැබෙන දෙයක් නෙමෙයි. ඒකට ඔයාගේ සූදානමෙන්, කැපවීමෙන් සහ නොනවතින උත්සාහයෙන් ගොඩනගන ගමන. ඊශ්‍රායල් කියන්නේ ඒ ගමනේ එක අවස්ථාවක් විතරයි. ඉතින් ඔයාගේ ස්කිල්ස් හොඳ නම් අවස්ථා ඔයාව හොයාගෙන එනවා. අද වීඩියෝ එක ඔයාට වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. මේ වගේ ග්ලෝබල් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් කැරියර් පිළිබඳව AI tools වගේම LinkedIn optimization සහ international job search ගැන තවත් වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝවේ නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම ටටා bye see you.